රුවන්වැලි මහසෑය හැදෙන්න කලින් ජයසිරි මහ බෝධීන් වහන්සේ තූපාරාමයේ ලංකාවේ තිබ්බේ. දුටුගැමුණු රජුරෝ පහළ වෙන්න කලින්. ඒ කාලේ බෝධිය බලන ප්‍රධාන උපාසකතුමා බෝධීන් වහන්සේ වන්දනා කළ තූපාරාමයට එනකොට කොහේ හරි නරක ගෑණියෙකුයි මිනිහෙකුයි හැංගිලා වල් වැඩක් කරන්න ඕන කියලා හිතලා සිවුරක් පොරවාගෙන අනුරාධපුර මහමේඝ උද්‍යානයට ගොඩ වුණා. අර උපාසකතුමා මේක දැක්කා. ඒතකොට උපාසකතුමා දන්නවද මේ මුන්ගේ චරිත ටික මොකද්ද කියලා? උපාසකතුමාට පෙමුණේ හාමුදුරුව නමකුයි භික්ෂුණියකුයි. අහෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිය මට මේවා පෙනුනේ ඇස්වල පින් නැති නිසා කියලා වැලි ටිකක් අරන් ඇස්වලට ගහගෙන ඇස් දෙක අඳ කරගත්තා. දැන් මාලිගාවට ගියා, සිටු මැදුරට ගියා. ඉන්නවා. කතා කරන්නේ නැහැ දැන්. කතා කරන්නේ නැහැ. ඇස් අඳ වෙලා. ලේ වැగిරෙනවා. බෙහෙත් කරනවා, කතා කරන්නේ නැහැ. රාත්‍රියේදී ආකාශ යක්ෂයෙක් පහළ වුණා. උපාසකය කිව්වා. අහල නැති හඬක් ඕන්න කතා කළා. කවුද උඹ? මං යක්ෂයෙක්. මොකද තෝ ආවේ? තෝ නොකරපු පාපයකට තෝ මොකද ඇස් දෙක අඳ කරගත්තේ? ඊට පස්සේ කිව්වා මොකද ඒ කතාවේ තේරුම? අපි දැක්කා කිව්වා වෙච්ච දේ. පින්වතුනි රහස් කියන ඒවා අමනුෂ්‍යයන්ට වහන්න බෑ. ඔයාලට ඕන තැනක කිසි මැස්සෙකුට නොපෙනී වරද්දක් කරන්න පුළුවන්. අමනුෂ්‍යයෝ දන්නවා ඒක. දෙවියෝ කොහෙත්ම දන්නවා. හෘද සාක්ෂි ඒකාන්තයෙන් දන්නවා. කර්මය සක්සු දක්ෂේ දන්නවා. ඊට පස්සේ කිව්වා ඒයි පාපී යක්ෂය වහපියතුගේ කට සංඝයා ගැන වැරද්දක් කියවෙයි කියලා සංඝ සරණ රැකගන්න මං ඇස් දෙක අන්ධ කරගත්තා කිව්වා. තෝ මොකද්ද ඔය කරන්නේ? පළමෙහින් යන්න කියලා පන්න ගත්තා. යක්ෂ සභාවකදී දේව සභාවකදී මේ යක්ෂයා ගුණ කිව්වා උපාසකයාගේ. මහා කාල නාගයා නාග ලෝකෙන් කඩුපුල් රැගෙන අතේ තිබ්බ ඒ 이르දියෙන් දිව්‍ය ස්වභාවයෙන් ඉන්නේ කඩුපුල් ටික දුන්නා යක්ෂයාට. ඒ උපාසකයාගේ අතට දීපම් මේක. ආයි රාත්‍රියක පැමිණුණා. තෝ කවුද? සුගන්ධයි ඉවසා ගන්න බෑ. කවුද මේ? මම යක්ෂයා. ඔබට මං එන්න එපා කිව්වා නේද? නෑ මං දූතෙක් විදිහට ආවේ. මොකක්ද උඹගේ දූත මේවර? මහා කාල නාගයා මේ කඩුපුල් මල් දෙන්න කිව්වා. මේ ලංකාවේ දේවල් මේ කියන්නේ. කඩුපුල් මල් ටික අතට ගත්තා. කඩුපුල් මල් ටික අතට ගන්නකොටම හිතුනේ මගේ ජයසි